දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ විභාගයට ගත්තා. එහිදී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු මොනවාද? ඒ වගේම මේ අභියාචනය තීරණාත්මක අභියාචනයක් වශයෙන් සඳහන් කළ හැකි. මොකද මේ අභියාචනයෙන් තමයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉරණම තීන්දුව වන්නේ. මොකද මේ අභියාචනය අවසාන අභියාචනය මේ තුලින් ඔහු නිදහස් වෙනවාද එහෙම නැත්නම් ඔහුගේ දඬුවම තහවුරු වෙනවාද යන කාරණය අධිකරණය විසින් තීරණය කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ අභියාචනා විභාගයේදී සිද්ධ වුණේ කුමක්ද? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙන්නේ. වීඩියෝ යන කලින් අපේ සුපුරුදු මතක් කිරීම ඔබට කළ යුතුයි. ඒ තමයි ඔබ අපේ වීඩියෝ නරඹන්නේ subscribe කිරීමකින් තොරව නම් subscribe කරලා කරුණාකරලා අපට සහයෝගය ලබා දෙන්න. එහෙමනම් වීඩියෝට ගිහිල්ලා වැඩි විස්තර කතා කරමු. දෙදස් 15 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදා දීම සඳහා සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000ක් සහ දාම්ලෑලි 11000ක් ආනයනය කර බෙදා හැරීම තුළින් රුපියල් මිලියන 53කට වැඩි මුදල් රජයේ මුදල් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් පසුගිය යහපාලන රජයේ සමයේ මහින්දානන්ද අලුත්ගමගේ සහ එවක සතොස සභාපති වශයෙන් කටයුතු කළ නලින් ප්‍රනාන්දු යන අයට විරුද්ධව අල්ලස් කොමිසම නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුව විභාග කළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනාවලට විත්තිකරුවන් දෙන්නව වැරදිකරුවන් කළා. ඒ අනුව මහින්දානන්ද අලුත්ගමගේ මහතාට බරපතල වැඩ සහිත වසර 20ක සිරදඬුවම් සහ නලින් ප්‍රනාන්දුට බරපතල වැඩ සහිත වසර 30ක සිරදඬුවම් නියම කළා. එම දඬුවම් වලට එරෙහිව එම විත්තිකරුවන් දෙන්නා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා. මේ අභියාචනා අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කිරීම පෙරේදා ආරම්භ වුණා. මේ විනිසුරු මඩුල්ලේ සෙසු සමාජිකයින් වශයෙන් ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පුලි, අර්ජුන ඔබේසේකර සහ සම්පත් අබේකෝන් යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුතුමන්ලා කටයුතු කරනවා. මේ අභියාචනා පෙරේදා ආරම්භ කර විභාග කිරීම පෙරේදා කරුණු දැක්වීම සිද්ධ කළේ මේ චෝදනාවට වසර 30ක සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු. ඉන්පසුව ඊයේ දින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ඔහුගේ නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු දැක්වීම සිද්ධ කළා. ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දැක්වමින් කියා සිටියා මේ ප්‍රශ්නගත ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනාව තම සේවාදායකයාට එල්ල කර තිබූ බවත් එම චෝදනාවට ඔහු වරදකරු කර තිබෙන ආකාරය වැරදි සාගත බවත් සඳහන් කළා. මොකද මේ නඩුවේදී තම සේවාදායකයාට මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීමට ආධාර අනුබල දීම කියන චෝදනාව අල්ලස් කොමිසම විසින් එල්ල කර තිබුණා. නමුත් අධිකරණය ඒ කියන්නේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම චෝදනා දෙකෙන් ඒ කියන්නේ ආධාර අනුබල දීම කියන චෝදනා දෙකෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබූ බව ජනාධිපති නීතිඥවරයා පැවසුවා. ඉතින් ආධාර අනුබල දීම කියන චෝදනාවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කරලා තිබෙනවා නම් ඔහුව කුමන්ත්‍රණය කිරීම යන චෝදනාවට වැරදිකරු කිරීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව තමයි ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියේ. ඒ වගේම මේ කුමන්ත්‍රණය කියන චෝදනාව එල්ල කිරීමට හැකියාව තිබෙන්නේ දණ්ඩ නීති සංග්‍රහය යටතේ තියෙන වැරදි වලට පමණයි. නමුත් මේක සම්පූර්ණයෙන්ම අල්ලස් පනත යටතේ ගොනු කළ නඩුවක්. මේ අල්ලස් පනත තුළ කුමන්ත්‍රණය කියන චෝදනාව ඇතුළත් වන්නේ නැහැ. ඒ නිසා තම සේවාදායකයාට ඒ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේට අල්ලස් පනත යටතේ කුමන්ත්‍රණය කියන චෝදනාව ඉදිරිපත් කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මේදී තර්ක කර සිටියා. වැඩිදුරට කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කියා සිටියේ මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම නිසා රජයට පාඩුවක් සිදු වූ බව මේ චෝදනාවෙන් ඒ කියන්නේ නඩුවෙන්
චෝදනා කර තිබූ බවට. නමුත් මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම නිසා රජයට පාඩුවක් සිදු වූ බව ඔප්පු කිරීමට පැමිණිල්ල අධිකරණය හමුවේ කටයුතු කර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා. ඒ වගේම මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කර තිබෙන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට වාර්ෂික අයවැයෙන් වෙන් කරන මුදල් උපයෝගී කරගෙන එම මුදල් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන්නේ මහජනතාවගෙන් එකතු කරගත් බදු මුදල් වලින්. ඉතින් මේ ආකාරයෙන් මහජන මුදල් වැය කිරීම නිසා අවසානයේදී රට බංකොලොත් වූ බවට අධිකරණය තමන්ගේ තීන්දුවේ ප්‍රකාශ කර තිබෙන බවත් මෙහිදී ජනාධිපති නීතිඥ රොමේෂ් තෙජුල්ලා මහතා අධිකරණය හමුවේ පැහැදිලිව සඳහන් කර සිටියා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක්. මොකද මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීම නිසා රජයේ මුදල් අපතේ ගිය බවට හෝ අවවාහිතයට ලක් වූ බවට කිසිදු සාක්ෂියකින් පැමිණිල්ල ඔප්පු කර නැහැ. එසේ තිබියදී මේ වගේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කිරීමෙන් රට බංකොලොත් වන්නේ කෙසේද කියලත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයේ හමුවේ ප්‍රශ්නයක් මතු කළා. ඒ වගේම මේ ක්‍රීඩා භාණ්ඩ ජනාධිපති ඒ කියන්නේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු වලට යෙදවීම සඳහා ක්‍රියා කළ බවට పూర్ව නිගමනයක සිටිමින්ම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මේ චෝදනා විභාග කර තිබෙන බවත් ඒකත් සම්පූර්ණයෙන්ම වැරදි සාගත බව තමයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයේදී සඳහන් කළේ. වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා මේ ක්‍රීඩා භාණ්ඩ ඒ කියන්නේ සතුස් ආයතනය මගින් ආනයනය කළ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබී නොතිබූ බව සාක්ෂි වලින් අනාවරණය වන බව පෙන්වා දුන්නා. මොකද මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කළේ සතුස් ආයතනය මගින්. පසුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ගබඩා පාලක වශයෙන් හඳුන්වාගත් නිශාන්ත ගුණසේකර නැමැති පුද්ගලයෙකු මේ ක්‍රීඩා භාණ්ඩ සතුස් ආයතනයට ගිහිල්ලා බාරගෙන තිබෙනවා. පසුව ඔහු මේ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට අරගෙන ඇවිල්ලත් නැහැ. ඒවා අරන් ගිහිල්ලා තිබෙන්නේ කැලණිය මාබිම ප්‍රදේශයේ ස්ථානයකට. ඉතින් මේ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩා දෙපාර්තමේන්තුවට ලැබිලා නැත්නම් තම සේවාදායකයාට පැමිණිල්ලෙන් එල්ල කර තිබෙන මේ ක්‍රීඩා භාණ්ඩ බෙදා හැරීම කියන චෝදනාව කිසිසේත්ම ඔප්පු කළ නොහැකි බව තමයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේ. මොකද මේ ක්‍රීඩා භාණ්ඩ ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබිලා නැත්නම් ඒවා මේ විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ විසින් බෙදා හරින්නේ කෙසේද කියලත් මේ ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. ඒ නිසා මේ බෙදා හැරීම කියන චෝදනාවත් විධිමත් ආකාරයට ඔප්පු වී නැති බව තමයි ජනාධිපති නීතිඥ රොමේෂ් තෙජුල්ලා මහතා අධිකරණයේ සඳහන් කර සිටියේ. ඒ වගේම මේ ක්‍රීඩා භාණ්ඩ ටෙන්ඩර් පටිපාටියට පටහැනිව ඒ කියන්නේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ආනයනය කළ බවට චෝදනාවක් එල්ල කර තිබෙනවා මගේ සේවාදායකයාට. ඒකත් වැරදි සාගත බව තමයි ජනාධිපති නීතිඥවරයා පැවසුවේ. මොකද ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය වී ඇති බවට චෝදනාවක් ඉදිරිපත් කරනවා නම් ඒ චෝදනාව ඔප්පු කිරීම සඳහා සතොස් ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයින්ව සාක්ෂියට කැඳවිය යුතුයි. නමුත් මේ චෝදනාව ඔප්පු කිරීම සඳහා සතොස් ප්‍රසම්පාදන කමිටුවේ සමාජිකයින් කිසිම කෙනෙකු සාක්ෂියට කැඳවන්නේ නැහැ. එහෙම සාක්ෂියට කැඳවීමකින් තොරව මේවා ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව ආනයනය කළේ කොහොමද කියලා ඔප්පු කරන්න බැරි බවත් එසේ ඔප්පු කරලා තිබෙනවා නම් ඒ ඔප්පු කරලා තිබෙන්නේ කෙසේද කියලත් ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. ඒ නිසා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව මේ ක්‍රීඩා භාණ්ඩ ආනයනය කළ බවට අල්ලස් කොමිසම එල්ල කරන තිබෙන චෝදනා පදනම් විරහිත බවත් මේදී ජනාධිපති නීතිඥවරයා කරුණ දක්වා සිටියා. සමස්තයක් වශයෙන් ගත් කළ මේ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කර සිටපු ප්‍රධාන පුද්ගලයන් ඒ කියන්නේ සාක්ෂිකරුවන් 7 දෙනෙක්ගෙම සාක්ෂි අධිකරණයේ සටහන් කරගෙන නැහැ. එසේ වැදගත් සාක්ෂි සටහන් කර ගැනීමකින් තොරව මේ පුද්ගලයාව ඒ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේව අදාළ චෝදනාවලට අධිකරණය වරදකරු කළේ කෙසේද කියලා මෙහිදී ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළා. ඒ නිසා මේ චෝදනාවලට මේ විත්තිකරු ඒ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ වැරදිකරු කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ගත තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ නිසා එම චෝදනා වලින් ඔහුව නිදොස් කොට නිදහස් කරන්න කියලත්
ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා අවසානයේදී අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව ඊයේ දින මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතාගේ කරුණ දැක්වීම අවසන් කෙරුණා. ඒ අනුව නඩුව යලි අද දින කැඳවීමට නියමිතයි. අද නඩුව කැඳවීමෙන් පසුව මේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරු අධිකරණය හමුවේ කරුණ දැක්වීමට නියමිතව තිබෙනවා. ඉතින් අද දිනේ සිදුවන නඩු කටයුතු පිළිබඳ තොරතුරු අපි ඔබට වාර්තා කිරීමට කටයුතු කරනවා. ඉතින් මේ ආකාරයේ නඩු කටයුතු පිළිබඳ තොරතුරු ඔබට දැන ගැනීමට අවශ්‍ය නම් ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමවත් share කිරීමවත් අමතක කරන්න එපා. එහෙමනම් තවත් වීඩියෝකින් හමු වෙමු.